එම අවස්ථාවේ මංජුශ්‍රී බෝධිසත්වයෝ නැවතවතාවක්ද ගාථාවලින් තේරුම් කළහ. චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින් බුදුවරුන් මිනිසුන්ගේ ගෞරවාදරයට පත්ව අසංඛ්‍ය කල්ප ගණනකට පෙර සිටි බව මම මතක් කරගතිමි. එම බුදුන් වහන්සේ අසංඛ්‍ය සත්වයන් දුකින් මුදවා ගැනීමත් අසංඛ්‍ය සංඛ්‍යාත බෝධිසත්වරයන්ගේ සම්බෝධිය උදා කර දීමටත් ධර්මය දේශනා කළහ. ගණනකින් තොර මිලියන ගණනක් බෝධිසත්වයන්ට බුද්ධ ඥානයට ඇතුල්වීම සඳහා ධර්මය දේශනා කළෝය. එම බුදුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමට පෙර පුත්‍ර කුමාරවරු 8 දෙනෙක් විය. උන්වහන්සේ ගිහිගෙයින් නික්ම සිටින බව දැන එම කුමාරවරුද ගිහිගය අතහැර බ්‍රහ්ම පුරුදු පුහුණු කළෝය. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේ මහායාන සූත්‍රයේ හෙවත් අනන්ත වූ අර්ථය ඇති සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය මහා දහම් සභාව මැදයේ දේශනා කළහ. එදා මහත් මිනිසුන් පිරිසක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේ විය. බුදුන් වහන්සේ එම සූත්‍රය දේශනා කර අවසන් වනවත් සමගම ධර්මාසනයේ බද්ධ පර්යංකයෙන් වැඩ සිට අනන්ත නිර්දේශ සමාධියට එළඹියේය. එම අවස්ථාවේ දෙව්ලොවින් මන්දාර මල් වර්ෂාවක් වසින්නට විය. දිව බෙර වාදනය විය. සියලු දේව නාග සුපර්ණයෝ බුදුන් වහන්සේට ගෞරව දැක්වූහ. සියලු බුද්ධ ක්ෂේත්‍ර කම්පනය විය. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝකය විහිදෙන්නට විය. එය බොහෝ කාලාන්තරයකින් දැකිය හැකි බුද්ධ ප්‍රාතිහාර්යකි. එම ආලෝක කදම්බයන් නැගෙනහිර දිසාවට පිහිටි 18 බුද්ධ ක්ෂේත්‍ර ඒකාලෝක කරමින් එහි ජීවත් වන සියලු සතුන්ගේ උපත මරණය පෙර කරන ලද කුසල අකුසල් අනුව සිදුවන සැටි පෙන්වා දුන්නේය. නොයෙක් මුතුමැණික් පලිඟු දියමන්ති වලින් සැරසුණ බුද්ධ ක්ෂේත්‍ර බුදුන් වෙතින් නික්මුණු රශ්මියෙන් දිදුලන සැටි දැකිය හැකි විය. දෙව් මිනිසුන් නාග හා බොහෝ යක්ෂයින් ඔවුන් එකිනෙකා බුදුන්ට පූජෝපහාර පවත්වනු දැකිය හැකිය. යමෙකුට රත්රන් කඳු පැහැයෙන් දිලෙන වූ ශරීර ඇති බුදුවරු බුද්ධ මාර්ගයේ සිටිනු දක්නට ලැබේ. උන්වහන්සේලා රණින් සෑදූ පිළිම වහන්සේලාසේ දහම් සභාවේ සිටිනු දක්නට ලැබේ. එම දහම් සභාව මැදයේ ගැඹුරු වූ සද්ධර්මය දේශනා කරනු දක්නට ලැබේ. එක් බුද්ධ ක්ෂේත්‍රයකින් පසුව අනෙක් බුද්ධ ක්ෂේත්‍රවල සිටින ශ්‍රාවකයන් බුදුන් වෙතින් නික්මුණු රශ්මියෙන් දැකගත හැකි විය. වනාන්තර මැද වැඩ වෙසෙමින් ශීලය සමාදන් වන ගණන් කළ නොහැකි තරම් භික්ෂුන් වහන්සේලා දක්නට ලැබේ. තවද යමෙකුට බෝධිසත්වවරු දාන ආදිය දෙමින් ශාන්තිය ආදී දේ පුහුණු කරමින් සිටිනු දක්නට ලැබේ. එම බෝසතුන් ප්‍රමාණය ගංගා නදියේ වැලි හා සමානය. තවද යමෙකුට නොසැලෙන මනසකින් හා ශරීරයෙන් යුතුව ගැඹුරු භාවනාවන්ට පත්වී උතුම් සම්බෝධි මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන බෝසත්වරු දක්නට ලැබේ. යමෙකුට ස්වාභාවික සංසිද්ධීන් ශාන්තව නිවී අවසන් වන සැටි දැනගත් බෝසත්වයන් සිටිනු දක්නට ලැබේ. සෑම කෙනෙක්ම තමන්ගේ ක්ෂේත්‍රවල ධර්මය දේශනා කරමින් බුද්ධ මාර්ගය සොයනු දක්නට ලැබේ. සිව්වනක් ශ්‍රාවක පිරිස චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේගේ ලෝකෝත්තර බලයන් දකිමින් ඔවුන්ගේ හදවත් සතුටින් සන්තෝෂයෙන් පුරවා ගත්හ. සෑම අයෙක්ම තමාගේ අසල්වැසියාගෙන් මෙසේ සිදුවීමට හේතු කුමක්දැයි විමසුවෝය.
බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගෞරව සත්කාර ලැබීමෙන් පසු සමාධියෙන් නැගී සිට සිය පුත්‍ර වරප්‍රභා බෝසතුන්ට ස්තුති කරමින් මෙසේ දේශනා කළසේක. ඔබ ලෝකයාගේ ඇස් වේ. මා විසින් දේශනා කරනු ලැබූ ධර්මයට ගරු කර ආරක්ෂා කර ධර්මය භාණ්ඩාගාර කර තබා ගැනීමට භක්තියක් හා විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයා ඔබය. එය කරන්නේ කෙසේදැයි ඔබ හොඳට දනී. ලෝක පූජිතයානෝ මෙසේ ස්තුති කළෝය. වරප්‍රභා බෝසත් වූ දම් සභාව ඉතා සතුටට පත් කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පිරිපුන් කල්ප 60ක් දේශනා කරන ලද්දේය. එම කාලය තුළ කිසි දිනක වැඩ සිටි අස්නෙන් නොනැගිට උතුම් වූ විශ්මිත ධර්මය දේශනා කළෝය. සම්පූර්ණයෙන්ම බුදුන් විසින් දේශනා කරනු ලැබූ එම සූත්‍ර ධර්මය ගුරුවරයාගෙන් වරප්‍රභා බෝසත්තු පිළිගෙන දරාගත්හ. එම සූත්‍රය දේශනා කොට දම් සභාවේ පිරිස සතුටට පත් කර එහි රැස්ව සිටි සියලු දෙව් මිනිසුන්ට මෙසේ නිවේදනය කළහ. ස්වාභාවික සංසිද්ධිවල යථාර්ථය දැනටමත් මා දේශනා කර ඇත. මධ්‍යම රාත්‍රිය පැමිණෙමින් ඇත. මා නිර්වාණයට පත්වන්නේය. ඔබ මෙය හදවතින් දරාගත යුතුය. ඔබ තැවීමකින් හා ලිහිල්වීමකින් ඈත්විය යුතුය. බුදු කෙනෙකු හමුවීම ඉතා දුෂ්කරය. ඔබට බුදු කෙනෙකු මුණ ගැසෙන්නේ කල්ප ගණනකිනි. ලෝක පූජිතයාණන් පිරිනිවන් පානා බව ඇසූ උන්වහන්සේගේ සව්වෝ මහත් වික්ෂිප්තියට පත් වූවෝය. ඒ වේලෙහි ශාස්තෘවරුන්ගේ ශාස්තෘ ධර්මරාජයාණෝ අප්‍රමාණ අසංඛ්‍ය සත්ව සමූහය සනසමින් නැවත සහතික වෙමින් මෙසේ පැවසූහ. පරිනිර්වාණයට පත්වීමෙන් පසුත් ඔබ ඒ ගැන නොසිතිය යුතුය. බිය නොවිය යුතුය. මෙම ශ්‍රී ගර්භ බෝධිසත්වයන් ඔහුගේ සිත අවබෝධ කරගෙන ඇත. සංසාර ගමනේ යථාර්ථය අවබෝධ කරගෙන ඇත. ඊළඟට බුදු වීමට සිටින්නේ ශ්‍රී ගර්භ බෝසතුන් වහන්සේය. උන්වහන්සේගේ නම විමලාග්‍රණීත බුදුන් වහන්සේය. එම බුදුන් වහන්සේ ගණන් කළ නොහැකි සත්ව සමූහයක් සසරින් මුදා ගන්නාසේක. එම රාත්‍රියේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑසේක. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දරසෑයක් සෑදී ගිනිගෙන දැවී ගියේය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඉතුරු වූ ධාතු කොටස් රැස් කොටගෙන ප්‍රමාණ කළ නොහැකි තරම් ස්තූප ගංගා නදියේ වැලි හා සමාන භික්ෂු භික්ෂුණීන් විසින් කරවනු ලබන්නේය. උතුම් බෝධි මාර්ගය සොයා ගැනීම සඳහා මෙම ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන් විසින් ධර්ම භාණ්ඩාගාරය දරාගෙන ආරක්ෂා කරගෙන සිටින්නේය. පුරා කල්ප 80ක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන් විසින් රාජපුත්‍රයන් 8 දෙනාට වැළඳ ගන්නවා ස්ථීරවම සම්බෝධි මාර්ගයේහි ගමන් කරවීමට අධිෂ්ඨාන කළද එම කුමාරවරුන්ට ගණන් කළ නොහැකි තරම් බුදුවරු මුණ ගැසී ඇති බැවින් මෙම ගුරුවරුන්ට පූජෝපහාර කර පසුව ඔවුහු එම සම්බෝධි මාර්ගයේ පිළිවෙලින් ඊළඟට උරුමකරුවන් වූවේ කවුරුදැයි විවරණය ලැබූහ. අන්තිමට බුදු වීමට සිටියෝ දෙවියන් අතර වූ දීපංකර බුදුන් වහන්සේය. ලෝකනායක වූ උන්වහන්සේ ඍෂිවරුන්ගේ ඍෂිවරයාද විය. ධර්මාචාර්ය වරප්‍රභා බෝසතුන්ට එකල්හි ශ්‍රාවකයෙකු සිටියේය. ඔහු නිතරම කම්මැලිය. සිතින් සහ ගතින් අලස විය. ඔහු ලාභ ප්‍රයෝජනයට ආශා කළ ඒ සොයන්නෙක්ද විය. ඒ නිසා ඔහුගේ කුල ගෝත්‍රයේ අය ඔහුව යසස්කාම නමින් හඳුන්වා සතුටක් ලැබුවෝය. ඔහුට ඉගෙනගත් දෙයක් මතකයේද නැත.
නොසලකිල්ල හෝ අමතක වීම හා තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු යසස්කාම නමින් හැඳින්විය. නමුත් ඔහු විසින් කරන ලද කුසල් කර්මයන් නිසා ගණනය කළ නොහැකි තරම් බුදුවරුන් දක්නට ලැබුණි. ඒ බුදුවරුන්ට පූජෝපහාර පවත්වාගෙන ගියේද විය. උතුම් බෝධිසත්ව මාර්ගය පුහුණු කරමින් පාරමිතා සය සපුරාගෙන සිටි ඔහුට ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ හමු වී ඇත. මෙයින් නික්බිතිව ඔහු බුද්ධත්වයට පත්වන්නේය. ඔහු නමින් මෛත්‍රී නම් බුදුරදුන් වන්නේය. උන්වහන්සේ විසින් ගණනය කිරීමට නොහැකි ප්‍රමාණයක සියලු සතුන් දුකින් මුදවා ගන්නවා ඇත. එසේ සිදුවන්නේ බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුවය. මෛත්‍රිය ඒ අලස හා කුසීත පුද්ගලයා නම් ඔබ මිස වෙන අයෙකු නොවේ. ධර්මාචාර්ය වරප්‍රභා නම් මම මිස වෙන කෙනෙකු නොවේ. මම දීපංකර බුදුන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය මීට කලින් පෙන්වනවා දුටුවෙමි. ඒ අනුව වර්තමාන බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට ඉතා ආසන්නව ඇත. මේ සියලු නිමිති ලක්ෂණ වලින් පෙර බුදුවරුන් පෙන්වා ඇති 이르දි ප්‍රාතිහාර්ය දැන් අපට පෙනෙන්නට ලැබෙනු ඇත. මේ නම් බුදුන් විසින් යොදා ගන්නා ලද උපාය කෞශල්‍යයි. දැන් බුදුන් වහන්සේ විසින් ඉතා ආලෝකමත් රශ්මි කදම්බයක් නිකුත් කරයි. සියලු ස්වාභාවික සත්‍ය සංසිද්ධිවල තේරුම හෙළිදරව් කිරීමට එය උදව් වෙනවා ඇත. එයින් මනුෂ්‍යයන්ට එය දැන ගැනීමට ලැබෙනු ඇත. ඒ නිසා අප අපගේ දෑත් එක්කොට ඇඳිලි බැඳ එකම මනසකින් මොහොතක් බුදුරදුන් දෙස බලා සිටිය යුතුය. බුදුරදුන් ධර්මය වර්ෂාවක් වැස්ස වන්නේය. සම්බෝධි මාර්ගය සොයාගත්තේ යැයි සියලු දෙනා සෑහීමට පත් වූහ. ඔබ යාන 3ක් සොයන්නෙකි. සොයන්නේ ඔබය. ඒ පිළිබඳ සැකයක් අවිචිකිච්ඡාවක් ඇත්නම් බුදුරදුන් වහන්සේ එය දුරු කරනු ඇත. විසඳනු ඇත. සැකය දුරු කර සියලු දේ අවසන් කිරීමෙන් පසු කිසිවක් ඉතිරි නොවේ.